Good morning guys. අද අපිට ඇවිල්ලා තියෙන්නේ මේ වහනේ. මේක රිපෙයාර් එකට ඇවිල්ලා තියෙන්නේ. මේකේ අද කරන්න යන්නේ අපි ඉන්ජෙක්ටර් ටික මාරු කරන්න යන්නේ. මේක Innova එකක් J05 එන්ජින් එක තියෙන්නේ. එන්ජින් එකක් තියෙනවා RPM එක low RPM එකක් තියෙන්නේ. ස්කෑන් කරලා බලමු ඉන්ජෙක්ටර් වල ෆෝල්ට් එක පෙන්නනවා. අපි දැන් මේක ඉන්ජෙක්ටර් ටික මාරු කරන්න යන්නේ. තියෙන ටැබට් කාර් එක ගලවලා ඇතුලේ තමයි ඉන්ජෙක්ටර් ටික තියෙන්නේ. මේ ඉන්ජෙක්ටර් ලයින් ටික ඉන්ජෙක්ටර් හතරයි තියෙන්නේ. මේ තියෙන්නේ අපේ බඩු ටික. මේගේ පෙට්ටි හතරේ ඉන්ජෙක්ටර් ටික ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ ඉන්ජෙක්ටර් ටික. මේ කොලේ තමයි ඉන්ජෙක්ටර් වල කෝඩ් එක තියෙන්නේ මේ කොලේ තමයි. ජපානයේ ඉන්ජෙක්ටර් මාරු කරද්දී අනිවාර්යෙන් මේ හෝස් ටිකත් මාරු කරනවා. හෝස් ටික ටැබට් කාරේ ඇතුලේ තියෙන හින්දා ලීක් වුණොත් පේන්න තියෙන වෙන්න පුළුවන්. හෝස් ටිකත් අනිවාර්යෙන් මාරු කරනවා ජපානයේ ඉන්ජෙක්ටර් මාරු කරද්දී. මේ තමයි ඉන්ජෙක්ටර් වල උඩ ඇනේ. මේ ඇනෙන් තමයි ඉන්ජෙක්ටර් එක තද කරලා තියාගන්නේ. මේක මේ ඉන්ජෙක්ටර් මාරු කරද්දී අනිවාර්යෙන් මාරු කරගත්තොත් හොඳයි. මොකද මේ එන්ජින් එක රත් වෙනවා, කූල් වෙනවා. ඒකින්ද මේ ඇන සවුත් වෙන්නේ නැහැම කියන්න බෑ. අපි ඉන්ජෙක්ටර් එක හොඳට ටෝක් කරගන්න ඕන හින්දා මේ ඇනේ මාරු කරගත්තොත් හොඳයි. මේ ඇන හතරේ. ආයි ටැපට් කාරේ පැකින් එක. මේ පැකින් එක තියෙනවා. ආයි තියෙනවා ඔෆ්ලෝ ලයින් එකේ ලින්ක් එක. මේක අපි මාරු කරගන්නවා. එකයි මේ තියෙන්නේ වොෂර් ටික. මේ ටික තමයි කරන්න යන්නේ. අපි බලමු එහෙනම් වැඩේ කරගෙන. Global Hotel. මේ ඇන ටික තමයි ඉන්ජෙක්ටර් ටිකේ ඇන ටික. මේකෙන් තමයි තද වෙලා තියෙන්නේ ඉන්ජෙක්ටර් එක පල්ලෙහාට. මෙන්න මෙයාගේ ෆෝන් එකේ නෑ තමයි තියෙන්නේ. Okay,
මාරු වෙන බයික් එක. අමලු ගතියද? ඈ? මේ ඩයලොග් එක මෙහෙම කරන්න. ඔතේ ඉන්ට්‍රෝ එකක් එක්ක කරලා ඉන්න. අපි මේකත් මාරු කරගන්නවා. මේක ඉන්ජෙක්ටර් සාමාන්‍යයෙන් ගැලවෙන්න ලේසි. අපි මේ මුලින්ම තදයිද කියලා බලන්න පොඩ්ඩක්. මේකේ බාර් එකක් දාලා කරකවල ගන්නවා. මේක නම් බුදුල් වගේ සීන් එකක් තියෙනවා. අරගෙන නේ. එතන දාමු. අපි මේක ගැලවුවට මාස්ක් එකක් දාගන්න ඕනේ කවකටත් කියලා මේ විදිහට පළවෙනි එකේ එක කියලා මාස්ක් එකක් මේකේ බලන්න බැලුවාම පේනවද දන්නේ නැහැ මේකේ හතරවෙනි ඉන්ජෙක්ටර් එක ඩීසල් වලින් තෙත් වෙලා තියෙනවා. හරියට ස්ප්‍රේ වෙලා නැහැ කියලා ටික ගන්න බලන්න. හරියට ඩීසල් ටික ස්ප්‍රේ වුණා නම් ඔක්කොම ඩීසල් ටික පිච්චෙන්නේ නැහැ. මේක තමයි හතරවෙනි එක. ඒතුලේ පිස්ටන් එකේ පිරෙන්නම ඩීසල් පොඩ්ඩක්වත් පිච්චිලා නැහැ හතරවෙනි එකේ. මේ බැලුවාම මේ තුන්වෙනි එක මේ හතරවෙනි එක. මේක ඇතුලේ ඩීසල් පිරෙන්නම තියෙනවා. මේකේ ඉන්ජෙක්ටර් වල තඹ එකක් එන්නේ නැහැ. තඹ බුෂ් එකක් තමයි යට තියෙන්නේ. මේ තඹ බුෂ් එක ගෑස් කට් එකම දාද්දි මාරු කරගන්න නම් හොඳයි. මේ තඹ බුෂ් එක වටේට වතුර ලයින් එකක් තමයි තියෙන්නේ. හරි. මේ තියෙන්නේ අලුත් ඉන්ජෙක්ටර් ටික. මේ ටික හයි කරන්න කලින් මේවා තංග ටික ගා ගන්න ඕනේ. මොකද මේ අපි ඉන්ජෙක්ටර් ටික කැලිබරේට් කරන්න ඕනේ. මේ නැත්තම් ස්ටාර්ට් වෙන්නේ නැති ප්‍රශ්න, අදින්න නැති ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකෙන් හින්දා මේක ඇතුලේ තියෙනවා. මේකකම ඇතුලේ තියෙනවා. මේකේ මේ අංක ටික අපි කෝඩ් කරන්න ඕනේ මේ ස්කෑනර් එකෙන්. ඒකෙන් අපි මේ පෙට්ටි ටිකට මෙහෙම මෙයාගේ අංක ගාගෙන තේර ගාමනේ මේ යතන්නේ මෙන්න මේ ඕරෙන් ටික අපි මාරු කරගන්න ඕනේ. පේනවද? අනේ මේ ඉන්ජෙක්ටර් එකේ මේකෙන් තමයි මේක තද වෙන්නේ. මේක මෙහෙම කරුව වගේ ඇටිලා මෙහෙම අනේ තද කරාට පස්සේ තමයි මේක හිර වෙන්නේ. කලින් මෙහෙම දාලා මේ වගේ තමයි මේක සෙට් වෙන්නේ.
ඉන්ජෙක්ටර් වල පරණ යන ටික මේ අලුත් යන ටික අවුලක් නැහැ. Oke, kita kan nang mari dalam. Mari. Nang mari dalam nang lo tilam. මේ වගේ හෝස් වල නම්බර් ගහලා තියෙනවා. මේක 4 වෙනි හෝස් එක. මේ වගේ මේ විදිහට කරලා 4 කියලා ගහලා තියෙනවා. Balannam gila. දිනවල ගොඩක් වෙලාවට මේ විදිහට මේ විදිහට ඉන්ජෙක්ටර් වල රිටර්න් ලයින් එක මේ විදිහට මේ හෙඩ් එකට තමයි සෙට් වෙන්නේ. හෙඩ් එකෙන් තමයි ආයේ මෙන්න මෙතන එනයක් තියෙන වලට වෙන ඇති. ඒකෙන් මේ හෝස් එක දිගේ මෙන්න මේ හෝස් එක දිගේ තමයි ආයේ රිටර්න් හෝස් එක යන්නේ. මේ විදිහට තමයි. Apa? Ini, bocah tinggal dulu. Iya, apa? Ada seberang itu. Nanti bikin dari itu. Ini kodi nanda. Nih. Sampai kita mal. Ini oke. Ini dalam kita lakukan apa ya? Kita main gitu. අන්තිමට ඩීසල් වල එයාර් චිප් එකක් අරගත්තට පස්සේ ස්ටාර්ට් වෙනවා හොඳට. හරි අපි දැන් ස්ටාර්ට් කරලා බලමු වාහනේ ස්ටාර්ට් වෙයිද නැහැ නේ. Hey, पागल है ना बेटा? अरे क्या? डॉक्टर
හරි ගියා. අපි මේ තාම ඉන්ජෙක්ටර් වල කැලිබ්‍රේෂන් එක කරේ නැහැ. ඒ වුණාට එන්ජින් එකේ සද්දේ එන්ජින් නොක් එක හරි ගියා. RPM එකත් අවුලක් නැහැ. හරි. ඉන්ජෙක්ටර් කැලිබ්‍රේෂන් එකේදී මේ තුන්වෙනියට තියෙන්නේ සගියෝ සපෝට් කියලා. ඒ කියන්නේ වර්ක් සපෝට් කියන එක. අලුත් ස්කෑනර් වල නම් මේක ස්පෙෂල් ෆන්ක්ෂන් කියලා තියෙන්නේ. ඊළඟට එන්ජින් කියන එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඊළඟට මෙතන උඩම තියෙන්නේ ඉන්ජෙක්ටර් ID රෙජිස්ට්‍රේෂන් කියලා. ඒකේ උඩම එක සිලෙක්ට් කරාම අපිට පරණ ඉන්ජෙක්ටර් වල ID කෝඩ් එක බලා ගන්න පුළුවන්. අපි දැන් මේක වෙනස් කරන්න යන හින්දා මේකේ ෆොටෝ එකක් ගහලා තියාගන්න නම් වඩාත් හොඳයි. දෙවෙනි එකට තියෙන එක තමයි අලුත් කෝඩ් එක එන්ටර් කරන්න තියෙන්නේ. ආයි. යොන් B EA 아무튼 연 D잖아. 연 B. 넌 B가. B EA F go F go D D C bagus. Hai. F E E F E F D F F 0 4 4 F 0 F 0 F0 はいF D E A F 2 0 0 A 3 OK ね3なんで何がいいの5分スタートしようとしてまだ3分あるඉග්නිෂන් ඔෆ් සිත කරා මේකෙදි කියන විදිහට අපි ඉග්නිෂන් ඔන් කරන්නයි ඕෆ් කරන්නයි ඕනේ. නිවන්නේ ඊළඟට දෙවෙනි ඉන්ජෙක්ටර් එක 4B EF FB ED ED かはい FA F0 E 5 5 F1 はい F3 F5 E5 F0 FD はい00 42 මේ වගේ මිෂන් එන්ජින් ටෙස්ට් එක ඉන්ජෙක්ටරයක් ගන්න යතර ඕෆ් කරන්නයි ඔන් කරන්නයි තියෙනවා. ආකෙස්තේ මත ඔන්න සුරු සරයෝ ඉබර ෆෝන් ටික දැසයිද ඔතෝමැටි කුරසායිよはい 4B はい FD FD のはい
07 07 F2 F2 はい 0B 0B B 邪魔 FB FB はい 0B FB かはいはい E2 いい OK 07 07 F7 F7 F5 F5 08 08 0 8 8 F8 F8 FQ 00 5D ボディはい5名でではい OK ねmantap 엔진 またオンにしようか 아 오프 데 거래するオンでやってもいいんだけどいっぺん切らんであよっしゃまた何回目よっしゃラストはい 4B うん EF F はい FQ F Q E6 04 EC CC CC FDで D すぐ F ではい EE E6 E6 はい F2 F6 EA EA はい00 00 84 84ねこんな方sudah oke sudah mantap またですかprotegaronでもこれ違ってもかかるね今みたいにかかるけど調子悪いらしいであ書いてるどっかあ読み出しあまた店舗見れるね、うんチェックわあオンにしてオンにして待ってよオンにして අපි ආයිසරයක් ගහපු කෝඩ් ටික හරිද කියලා බලා ගන්න ඕනේ. හරි. 4B EA F5 BC FA EF DF 04 F0 F0 FD EA F2 00 A3 4B EF FB ED FA F0 Ego FPG F3 F4 Ego F0 FD 00 4B Sounds strange, power down, but don't worry, bro. 4B Solution FD found. Spit 07 like all the F2 hood, make it 0B open. Problem FD make a handle, ini gonna step by 07 step motion. F7 F5 08 Chihuahua station. F8 FQ 00 Godi You know, Isuzu, Mitsubishi power. Nissan UD Young truck B. day by EF. hour. FD. Engine problem, Zero. avat worry Zero. naji. Easy. Station, Easy. like a solution, bahadili ya. E6 F2 F6 EA 00 84 හරි අපි දැන් මේක වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ඔයාලට බොහොම ස්තුතියි. Easy way, Benoit. Old skill, new technology. Jiva Station, idiriyete yaven. Jiva Station, repair, master plan, car repair. Kilala dena channel like the #1 man. Truck repair, engine care. Subscribe, ella ekatu wana if you dare.